ඔය මොනවද පැලඳගෙන ඉන්නේ ඔච්චර අපිට සමීප දසුනක් ලබා දෙන්නකේ මුදු මොනවද කිසි ගැටලුවක් නැහැ. ඒකත් හොඳ ප්‍රශ්නයක් මේ රටේ මං හිතන්නේ දැන් මේ සුදු යකඩ මුදු පැලඳගෙන පොඩ චතුර ඔය කතාව කියන්න එපා. මොකද ඔබ බුද්ධිමත් කෙනෙක් නේ. ඔබ උගත් බුද්ධිමත් මිනිස්සෙක්. කවදා චතුර වගේ මාධ්‍යවේදීන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හේතුව තමයි ඔබ නෑ පොඩි ඒක කියන්නේ. ඒක පැහැදිලිව ඔබ කිය. හැබැයි මේක සුදු යකඩ කියලා කියන්නේ එපා. ඔබ සුදු යකඩ මේක පරීක්ෂණ කරලා පරීක්ෂණයකින් සනාථ කර දෙයක් කිය යුතුයි. මේක මොනවද එහෙනම් මේක පැහැදිලි රිදී. මේ පැහැදිලි රිදී මේ ඇක්ටිව් රිදී. ඒතකොට ඇක්ටිව් රිදී පිළිබඳව ඔබතුමා ගවේෂණය කරලා බලන්න. මේ රටේ සයන්ස් කරපු දරුවෝ මැත්ස් කරපු දරුවෝ දන්නවා භෞතික විද්‍යාව තුළ රසායනික විද්‍යාව තුළ මේක කොහොමද සිදු කරන්නේ. ඒකෙන් සිදුවන ශාරීරික නිරෝගීතාවයේ පිණිස පවතින සාධක කෙසේ ඇති වෙන්නේද? එහෙම නැත්නම් මේ රිදී වලට වඩා දැන් රත්තරන් සම්බන්ධයෙන් ලෝහයක් විදිහට රත්තරන් වල ඇක්ටිව් ස්වභාවයක් නැහැ, ක්‍රියාකාරී ස්වභාවයක් නැහැ. රත්තරන් කියන්නේ බොහොම පැහැදිලිවම කිසිදු සංයෝග නොසාධන මූලද්‍රව්‍ය. හරිද? ඒක දැන් පළඳහුව කියලා මේක වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේකේ තියෙන චතුර මේ බොහොම යම් රසායනිකයන්. ඒ රසායනිකයන් අනිවාර්යයෙන්ම විකිරණශීලීතාවයට පත් වෙනවා. ඒ විකිරණශීලීතාවයට පත් වෙන දේ හිතකරසෝ අහිතකර විශේෂ බලපාන විදිහට තමයි තියෙන්නේ. නමුත් අපි මේ තියලා තියෙන්නේ හිතකර ලෙස බලපාන සාධකයක් වශයෙන් අපි අරගෙන තියෙනවා. ඔබතුමාගේ අපිට පෙන්වන්න පුළුවන් අත් දෙකම. එතකොට මේ මොනවද මේවා මේ එක එක හැඩයට හදන්න හේතු මොනවද ওই විදිහට? හරි. හැම මිනිහෙම එක වගේ නෑනේ. එක එක හැඩතල තියෙනවා මිනිහෙගේ. ඒ වගේ මේ ලෝකේ තියෙනවා මේ චතුර විවිධ ශක්ති ප්‍රභවය, විවිධ රසායනික. ඒවා ක්‍රියාත්මක වෙන්න විවිධ උපකරණ විවිධ හැඩතල. හැම එකක්ම එන මුට්ටිය වගේ ගන්න බෑ. කෝප්පේ වෙන විදිහට තේරෙනවා මම ඒ වගේ එක එක දේවල් දැන් බෙහෙත් ಔಷධයක් හදන්නත් බෙහෙත් ඖෂධය හදන උපකරණ හැඩයක් තියෙනවා. ඒ වගේ යම් කිසි විදිහ රසායනිකයක් මේ සමාජගත වෙන්නේ. ඒ කියන්නේ පරිබාහිර විශ්වයේ මුදාහරණ නැත්නම් විකිරණශීලීත්වයට භාජන වෙන්න යම් හැඩයක් තියෙනවා. පැහැදිලිද? ඒක තිවුර ලෙස අර්ධ ලෙස ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය හැඩය තමයි මේ මතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ යම් කිසි මොන හරි ශක්තියකින් ඒක දැනගත්ත විදිහද ඔක අපේ සාම්ප්‍රදායද පැරණි ඉතිහාසයේ තිබිච්ච දේවල්ද ඔය? මේක පැහැදිලි ඉතිහාසයේ තිබුණ දේ. ඔබ බලන්න අපේ රජ කෙනෙක් ඔටුනු කීයක් පළඳවුවද? ඔටුනු 3ක් 4ක් පළඳනවා. රත්තරන් දාන්නේ කෙලින්ම රත්තරන් කියන්නේ සංයෝගන සාධන මූලද්‍රව්‍ය. ඒතකොට රත්තරන් හිතට දැම්මම පස්සේ මේ අක්‍රමවත් කිරණ. ඒ කියන්නේ අවකාශයේ පවතින කිසිදු අනවශ්‍ය කිරණ ප්‍රභේදයක් ශරීරගත වෙන්නේ නැහැ. හරිනේ? ඒ කියන්නේ කතන්දරේ. එතකොට මැණික් දාන්නේ මාණික්ක විද්‍යාව කියලා ලෝක විද්‍යාවක් තියෙනවා. අදටත් ඒක පිළිබඳ ඕනෑ තරම් රිසර්ච් තියෙනවා ලෝකේ. එතකොට මේ මැණික් වලින් නිකුත් වෙන කිරණ නිසා අනවශ්‍ය කිරණ ප්‍රභේද ශරීරගත වෙන්නේ නැහැ කියන කාරණාවක් තියෙනවා. ඒතකොට ඔටුනේ පළඳනවා තෙල් හෝ යන්ත්‍රමන්ත්‍ර සාක්ෂය යම් කිසි සිද්ධාන්ත. ඒ තෙල් වලින් සිදු කරන්නේ ඇත්තටම ඒ අවශ්‍ය ආරක්ෂා. එහෙම නැත්නම් ඒ අවශ්‍ය පද්ධති ටික ක්‍රියාත්මක වීම තමයි කරන්නේ. ඒ වගේ මුදු දැමීමෙත් එන සිද්ධාන්තයක් තියෙනවා. පැහැදිලිව තේරුම් ගන්න ඕන. හරිද? දැන් මුදු දාලා තව වලලු දාලා මේ ඔක්කොම ඒ කියන්නේ අපේ සම්ප්‍රදායේ තිබිච්ච දේවල්. පැහැදිලිව මම වෙද මහත්තයෙක් නොවෙනම් මේ ඔක්කොම කරවන්නේ. මේ මගේ වෛද්‍ය විද්‍යාව දාලා සිද්ධාන්ත වෛද්‍යවරයෙක් වුණාම දැන් ඉන්ජෙක්ෂන් කට්ට තියෙන්න ඕනේ, ඔපරේෂන් කරන්න ගිහම ඒ ටික ඔක්කොම තියෙනවා. ඒ වගේ මේ මගේ වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත ටික මට මේක ඕනේ.